අයියේ තමසට ලැජ්ජ නැද්දෝයි? ඔව් ඇයි අයියා තමයි මොකද්දම කියන්නේ? ලක්ෂ දෙක පඩියක් ගන්නවා නේද? හිඟන්නෙක් වගේ කන්නේ. ලක්ෂ දෙක පඩියක් මං ගන්න තාත් ලක්ෂ 10ක පඩියකට බොට වැඩක් නැහැ නේ. මං ගන්නේ මට ඕන දේ. අනික තමසට කිසිම සහෝදර හැඟීමක් නැද්ද? දැන් උඹ මොකද්ද කියන්නේ? මට කිසිම සහෝදර හැඟීමක් නැහැ. උඹ කොහොමද දන්නවනේ මං මගේ පඩිය මං කාලේ ජීවත් වෙන්නේ කියලා මට බොලාගෙන වැඩ නැහැ. උඹ ඕන එකට කියලා කියන් අම්මට කියලා උඹ ඕන එක කරන් කාපන්. මට කියලා කිසිම දෙයක් කරන් දෙන්නේ නැහැ. දැන් තමසට සහෝදරකමට බිස්කට් එකද ලොකු? ඒ කියන්නේ දැන් තමස මට බිස්කට් එකක් දෙන්නේ. හා කාපන්කෝ. ඔව් එහෙම තමයි මං එන්නේ. උඹ ඕන එකක් කරපන්. මොකද්ද මම කරන්නකට කිසිම අයිඩියා එකක් එන්නේ නෑනේ. හරි දෙන්න මම කොට වැඩ. දෙන්න මම අද ඔකට ගුඩිය. හලෝ මචං. ඕ ඔය කියන්නේ අර මේ අතන ගැටගාව මේ ලිඳගාවට එන හරක ගන්නද? ආවෝ උගේ මේ ඔය එක අණ්ඩක් තමයි නොන්ඩි වෙලා තියෙන්නේ ඌ. හරි කීටි ගන්න බෑ මචං උගේ ඒ මන් දන්නේ අවය තියනවද කියලා. හරි මචං හරි විතරක් දාලා තියෙන මස් කඩේකට නෙමෙයි මචං. ඔව් පොඩි උන්ගේ මේ ඔව් පොඩි උන් සම්බන්ධ වැඩකට තමයි. හරි එලකිරි. කීයද ගාණ කිව්වේ බා? එකන්න නොන්ඩි තමයි. ඒ වුණාට හොඳ හරකා. ඉරි ගන්න නම් බෑ. අයෝරි මා. හරි ඔබ මට භාගයට භාගයක් දුන්නා ඇති. හරි බං එලකිරි. අයෝරි මා. Kita dah. Nak apa? Bukan kata dan ni mereka? මම හිතුවා දැන් සනීපද? අනේ පිළිගන්නේ නේ. මොකක්ද මේක දැන් මේක කියපන්. මොනවා හරි යන්නේ දැන් සනීපද? ඔන්න ඔබ තමයි සහෝදරයා සලකන්නේ කියන්නේ. අම්බ එහෙමද? එහෙමද? අයෝරි මා.